ආයිබෝන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ නාලිකාව ඔබ තාමත් subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා bell icon එක click කරලා like කරලා share කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔබට එයින් බොහෝ දැනුමක් ලබා ගන්න පුළුවන්. අද මම කතා කරන්නේ පුද්ගලික වසර සම්බන්ධව. මම මීට පෙර කිව්වා පුද්ගලික වසර කොහොමද හදාගන්නේ කියලා. උපන් මාසය දිනය කියන දෙක එකතු කරලා මේ 2026 වර්ෂයට එකතු කරනවා. එතකොට තනි අංකයක් වගේ වශයෙන් අරගෙන අපි ඒ තනි අංකයට බලමු කොහොමද ඔබට මේ වසර ප්‍රයෝජන වෙන්නේ කියලා. අද මම කතා කරන්නේ පුද්ගලික වසර අංක 3 යෙදුණු විට ඔවුන්ට මේ අවුරුද්ද කෙසේද බලපාන්නේ කියලා. ඔබට ඔබේ ජීවිතය කලාත්මක හැකියාවන්ට හා දක්ෂතාවයන් දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මුදල් පාලනය කිරීමේදී ප්‍රවේශම් වන්න අධික මුදල් නාස්තිය වෙන්න පුළුවන්. බලාපොරොත්තු පිළිබඳ වර්ධනයක් ඇති වෙනවා. තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම වගේම අනුන්ව සතුටු කිරීම වගේම තමන්ව සතුටු කරන කාලයක් හැටියට මේ වසර ඔබට දකින්න පුළුවන්. මේ වසර ඔබේ මුදල් තත්ත්වය ඉතාමත්ම සාර්ථකයි. නමුත් ක්‍රමානුකූලව වියදම් කරන්න ඕන. විශේෂයෙන්ම මේ අවුරුද්ද දිගුකාලීන සැලසුම් ඒ වගේම ව්‍යාපාරවලට ඉතා සුබයි. පැරණි දේවල් සියල්ල අවසන් කර අලුත් දේවල් ආරම්භ කිරීමට අදිෂ්ඨාන කරගන්න. පරණ දේවල් තියෙද්දී අලුත් දේවල් ආරම්භ කිරීමේ තරම් සුදුසු නැහැ. විශේෂයෙන්ම රැකියාවේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් රැකියා ස්ථාන ලැබීමට වාසනාව තියෙනවා. ඒ වගේම තමයි පදිංචි ස්ථානයේ යම් වෙනසක් දකින්න පුළුවන්. ඒ වගේම අලුත් ව්‍යාපාර කරන්නන්ට අලුත් ස්ථානයකින් පටන් ගැනීම ඉතා සුබයි. එහි දියුණුව වගේම පුළුල් පරාසයක් තුල කටයුතු කරන්න වාසනාව ලැබෙනවා. ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. අලුත් පෙම්වතුන් ලැබෙන්න පුළුවන්. නමුත් පරිස්සම් වෙන්න. ඔබට යා හැකි කෙනෙක් තෝරගන්න. විශේෂයෙන් මේ ආදර සම්බන්ධතා අවබෝධයෙන් වැඩ කිරීමෙන් බොහෝ ප්‍රශ්න निराකරණයේදී ජය ලබා ගන්න හැකියාව තියෙනවා. අමතක කරන්න එපා. යමක් කිරීමට පෙර ඒ ගැන දෙවරක් සිතා කටයුතු කිරීමෙන් බොහෝ කරදර වලින් මිදෙන්න පුළුවන්. ආගමනුකූලව ආගමික වතාවත්වල දෙන්න. එතකොට ඔබේ ජීවිතය බොහෝ